ඔස්කට නියම සතා අපි දඩයක් ගන්න ලෑස්තියමු කියලා මේ පියාඹන සර්පේ ඒ වගේ මේකට අවුරුදු 1000කට වඩා වයසයි කියලා ඒක ඔස්කට හරියටම ගැලපෙන ෆීනික්ස් ටේල් ක්‍රෙස්ට් වර්ගයේ සර්පෙක් නිසා ටැන්සන්ගේ සැලැස්මකට අනුව කණ්ඩායම සටන පටන් ගන්නවා. එයාලා සර්පයාට පැනලා යන්න බැරි වෙන කොටු කරගත්තට පස්සේ චාවෝ ගුරුවරයා එයාගේ බලවත් සෝල් ස්කිල් දෙකක් පාවිච්චි කරලා සර්පයාව අල්ල ගන්නවා. ඔස්කා සෝල්ලිං එක ගන්න සර්පයාව කරන්න හදද්දිම අසම සමරගෙන සර්ප යුවල කියලා ප්‍රසිද්ධ යුවලගේ සර්ප ආර්යාව වෙන චාවෝටියන්ෂියන් එතනට ඇවිත් එක නවත්තනවා. එයා කියන්නේ ඒ සර්පයව මුලින්ම හොයාගෙන තුවාල කළේ එයාලා නිසා ඒක එයාගේ මිනිබිරේට අයිති වෙන්න ඕන කියලා චාවෝ ගුරුවරයා ඒකට එකක නොවුණු නිසා දෙපාර්ශ්වයේ අතරේ වාදයක් ඇති වෙනවා. අවසානයේදී සෝල් මාස්ටර්වරුන්ගේ නීතියට අනුව සටනකින් තීරණයකට එන්න දෙන්නම එකඟ වෙනවා. ඒ අනුව සර්ප ආර්යාවගේ මිනිබිරිය වන මෙන්ජී රන් එක්ක ෂෙක් කණ්ඩායමේ කෙනෙක් සටන් කරන්න ඕන. ඔස්කා සටන්කාරයෙක් නෙවෙයි නිසා ටැන්සන් එයා වෙනුවට සටනට ඉදිරිපත් වෙනවා. මෙන්ජී රන් ටැන්සන්ගේ බ්ලූසිල්ල ග්‍රාස් මාර්ෂල් සෝල් එක වැඩ කර නැති එකක් කියලා හිතලා පහසුවෙන් දිනන්න පුළුවන් කියලා හිතුවත් සටන පටන් ගත්තම ටැන්සන් එල්ල කරන විෂසහිත ප්‍රහාරය මෙන්ජී රන්ට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද එයාත් විෂ පාවිච්චි කරන කෙනෙක් නිසා. මෙන්ඩීරන් එයාගේ විෂසහිත සර්පයාෂ්ටිය පහර දුන්නා. ටැන්සන්ට විෂ බලපාන්න නැහැ. ඊට පස්සේ දෙන්න සෝල් පවර් වලින් සටනට යනවා. ටැන්සන්ගේ කලින් ආත්මේ ගුවන්ෂියාන් හෑන්ඩ් එක නිසා එයාගේ සෝල් පවර් එක නොනවත්වාම නැවත උත්පාදනය වෙනවා. ඒ නිසා මෙන්ඩීරන්ට කොච්චර සෝල් පවර් එක තිබුණා එයා පරාජය වෙනවා. සටන පැරදුණු නිසා මෙන්ඩීරන්ගේ ආච්චි ෆීනික්ස් ටේල් ක්‍රෙස්ට් සර්පයාව ෂෙක් කණ්ඩායමට බාර දෙනවා. ඔස්කායාගේ තුන්වෙනි සෝල් රිග් එක ලබා ගත්තට පස්සේ හැමෝම එයාගේ අලුත් හැකියාව මොකද්ද කියලා බලන්න ඉන්නවා. මුලදී ලැජ්ජාවෙන් හිටියත් ඔස්කායාගේ තුන්වෙනි සෝල් ස්කිල් එක පෙන්නනවා. ඒකේ නම පියාඹන හතු සොසේජස්. එහෙම නැත්නම් ෆ්ලයින් මෂ්රූම් සොසේජස්. ඒ නම අහලා හැමෝම hina වුණා. ඒ සොසේජස් එක කෑවම විනාඩියක් පුරාවට ඒ සර්පයාගේ වේගයෙන් පියාඹන්න පුළුවන් කියලා දැනගත්තම හැමෝම පුදුම වෙනවා. කට්ටිය ආපහු යන්න ලෑස්ති වෙද්දි සටනෙන් දුර්වල වෙච්ච සැන් ආයෙ රිකවර් වෙලා එනකොට ටැන්සන් නැගිටලා කියනවා එයාත් 30 වෙනි ලෙවල් එකට ආවා කියලා. ඒ කියන්නේ එයාටත් තුන්වෙනි සෝල් රිග් එකක් අවශ්‍යයි. මේක අහලා හැමෝම සතුටු වෙනවා. ෂාවෝ ගුරුවරයා තීරණය කරනවා ටැන්සන්ට සෝල් රිග් එකක් හොයාගන්නකම් කැලේ ඉන්න. දැන් මෙයා